දන්නවද කොළඹ විහාර මහදේවී උද්‍යානය ගැන? කොළඹ නගර මැදේ පිහිටා තිබෙන විශාලතම සහ පැරණිතම පොතු උද්‍යානය තමයි විහාර මහදේවී උද්‍යානය. අද අපි මේ විදිහට නිදහස පිටුපස කුරුඳුවත්තක ඉඳන් යුද පිටියක් දක්වා විහිදුණු අසිරිමත් ඉතිහාසයක් හැංගිලා තියෙනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඒ කියන්නේ 1866 වර්ෂයේදී වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරීම වෙනුවෙන් නිර්මාණය වුණු මෙහි මුල් නම වුණේ වික්ටෝරියා පාක්. මුල් කාලයේ කෘෂිකාර්මික පර්යේෂණ සඳහා භාවිතා කළ මෙම භූමිය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත වීමටත් පෙර ප්‍රථම ක්‍රිකට් තරග කිහිපයකටම සත්කාරය ලබා දී තිබෙනවා. දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාව මෙය සිය කඳවුරක් සහ ගුවන් යාන අංගනයක් ලෙස භාවිතා කළ නිසා මහ ජනතාවට ඒ කාලයේ මෙම කලාපය තහනම් කලාපයක් වුණා. පසුව 1958 දී SWRD බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේ දුටුගැමුණු රජුගේ මෑණියන්ට උපහාරයක් ලෙස මෙහි නම විහාර මහදේවී උද්‍යානය ලෙස වෙනස් කෙරුණා. අද උද්‍යානයේ මැද තිබෙන රන් පැහැති බුද්ධ ප්‍රතිමාව ඉදිවී තිබෙන්නේ 1970 දශකයේදී. අක්කර 50ක භූමි ප්‍රමාණයක පැතිර ඇති මේ උද්‍යානය මේ ස්ථානයේ ඉදිවීමට ප්‍රධාන හේතුව වී තිබුණේ බ්‍රිතාන්‍යයන්ට කොළඹ නගරයේ සැලසුම් කරද්දී කුරුඳුවත්ත ප්‍රදේශයට මැදිව විවෘත භූමියක් අවශ්‍ය වීම. අතීතයේ ලන්දේසීන් සහ බ්‍රිතාන්‍යයන් විශාල වශයෙන් කුරුඳු වගා කළ නිසා මෙම ප්‍රදේශයට කුරුඳුවත්ත යන නම ලැබී තිබෙනවා. විහාර මහදේවී උද්‍යානය අද අපි දකින ලෝක මට්ටමේ මොඩර්න් සිටි පාක් එකක් බවට පත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට. 2010-2014 කාල සීමාවේදී රුපියල් මිලියන 450ක පිරිවැයකින් සිදු වූ මේ නවීකරණයේදී උද්‍යානයේ වටා තිබූ තාප්ප සහ වැටවල් ඉවත් කර ජනතාවට විවෘත කර තිබෙනවා. නවීන ඇවිදින මන්තිරු ජලමල් සහ ආලෝක පද්ධති එකතු කරමින් එය සම්පූර්ණ වෙනසකට ලක් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ වෙනත් යටත් විජිත වලින් ගෙනවිත් මෙහි පර්යේෂණාත්මකව රෝපණය කළ ඉතා දුර්ලභ ශාක තවමත් මෙහි ජීවමානව පැවතීම විශේෂත්වයක්. ඉතින් අද අපි මේ නිදහසේ ඇවිදින්නේ අතීතයේ සරුසාර කුරුඳුවත්තක. බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු සහ භූගත බංකර් තිබුණු යුද ගුවන් යානා ගොඩ බැස්සූ ගුවන් ධාවන පතයක.